අද 2025 12 වෙනි මාසයේ 6 වෙනිදා සෙනසුරාදා දවස. මම දැන් ඉන්නේ බදුල්ල නගරේ මදුල නගරයේ නවාතැන්පලක. ඊ රාත්‍රියේ මම නවතැන් ගත්තේ මේ ස්ථානයේ. මට නවතැන් ගත්ත මේ නවාතැන්පල පිටිපස්සෙන් සුන්දර කඳුවරල්ලක් තියෙනවා. මම දන්න තරමින් මේ නමනුකුල කන්ද. නමනුකුල කඳු වැටිය. නමනුකුල කඳු වැටිය වට වෙලා තමා බදුල්ල නගරේ පිහිටලා තියෙන්නේ. බදුල්ල නගරයේ පිහිටා තියෙන නිම්නයට පසුගියදා සිදුවිච්ච නායෑම් හෝ ගම් වතුර වලින් බදුල්ල නගරයට කිසිම ආපදාවක් වෙලා නැහැ. බදුල්ල නගරයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව බදුල්ල නගරයේ මුතියංගන රජමහා විහාරය සහ ඓතිහාසික කතරගම දේවස්ථානයේ පිහිටලා තිබෙනවා. සිංහල දෙමිළ මුස්ලිම් කියන ජනතාව තුන් ගොල්ලම ඉතාම සාමකාමී විදියට ජීවත් වෙනවා. බදුල්ල නගරයට මම මේ පැමිණි මගේ ජීවිතේ පළවෙනි වතාවට. මම අපේක්ෂා කළා බදුල්ල නගරය ඉතාම සීතල ප්‍රදේශයක් කියලා. නමුත් දෙසැම්බර් මාසයේ උදෑසන වෙලත් මේ වන විටත් සාමාන්‍ය සීතල වලින් මට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය දේශගුණයක්. කොළඹ උදෑසනක තත්ත්වය තමා තියෙන්නේ. දැඩි කලබලකාරී ස්වභාවයක් නැහැ. නගර මැදේ වුණා. මම මේ වීඩියෝ ගත කරගත්තේ මට කවදා හරි මේ වීඩියෝ එක බැලුවාම මගේ මේ ගමන ස්මරණය වෙන්න. බොහොම ස්තුතියි.